දවසක ගාල්ලේ පැත්තේ ඉන්න මුහුදු යන කොල්ලෙක්, තරුණ කොල්ලෙක් ජර්මනි ඉඳන් මට කෝල් එකක් අරන් කියනවා හරි ලස්සන කතාවක්. ඒ කතාවේ තියෙන්නේ එයා තරුණ කාලේ මුහුදු රස්සාව කරපු කෙනෙක්. එයාට හම්බෙනවා පෙම්වතියක්. ගෑල්ලමයාගේ ගෙදරින් මේ සම්බන්ධයට විරුද්ධ වෙන නිසා මෙයා ගෑල්ලමයා හොරෙන් එක්කගෙන එනවා. හැබැයි මේ කොල්ලා කරන්නේ මුහුදු රස්සාව. ලොකු ආර්ථිකයක් නැහැ. හැබැයි මේ තරුණ කොල්ලට ඕනි මොනාහරි ගේමක් ගහලා ගොඩ යන්න. උත්සාහ කරනවා, සල්ලි වියදම් කරනවා, බිස්නස් කරනවා, නොකරපු දෙයක් නැහැ. සියල්ල අසාර්ථකයි. හැබැයි එක්තරා කාලෙකදී යාළුවෙකින් ඉල්ලගත්ත පොඩි ණයකින් මෙයා ලොකු වැඩක් කරනවා. අසාර්ථක වුණා. හැබැයි දවසක හරියන්න පටන් ගත්තා. දැන් මේ වෙනකොට ජර්මනි ඉන්නේ. මට කියනවා සර් මම මේ තැනට එන්න මහන්සි වෙන්න හිතිච්ච ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ කාලේ මගේ නැන්දම්මා මට කතා කරන්නේ නම කියලා. හේතුව මම මාළුකාරයෙක් නිසා. හේතුව මං මුහුදු යන මිනිස්සෙක් නිසා. හැබැයි නැන්දම්ම යාළගේ අනිත් බෑනල කතා කරන්නේ පුතා කියලා. මට හිතුණා සර් නැන්දම්මගේ කටින්ම මට පුතා කියලා කතා කරන දවසක් වෙනකන් මම මහන්සි වෙනවා කියලා. සර් මං අද වෙනකොට ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉන්න දැවැන්ත චරිතයක්. මං ඉන්නේ ජර්මනියේ. මට ඕනි හැමදේම තියෙනවා. මගේ බිරිඳ ඉන්නේ සතුටින්. මගේ ළමයි ටික ඉන්නේ සතුටින්. මං නිසා ජීවිතේ සාර්ථක කරගත්ත රැකියා කරන මිනිස්සු 100 ගාණක් ලංකාවේ තුල ඉන්නවා. අද මට මගේ නැන්දම්ම කතා කරන්නේ මගේ පුතේ කියලා. සර් මගේ ටාගට් එක තිබුණේ නැන්දම්ම පුතේ කියලා කතා කරන දවසක් එනකන් මහන්සි වෙන එක. අද මට හැමදේම තියෙනවා. ඒ හේතුව මං වැටිච්ච හැමදාම ගොඩ යන්න දඟලපු එකෙක්. මට නැති වෙන දේවල් වැඩි වෙනකොට පුළුවන් දවසක මේ දේවල් හදාගන්න මං මහන්සි වෙච්ච කෙනෙක්. මං දකුණේ කොල්ලෙක්. හැබැයි අද මං ජීවිතේ තැනකට ඇවිල්ලා තියෙන්නේ මම ජීවිතේ අතාරින්න නැතුව මේ ආපු ගමන නිසා. ඒකම වචන ටික නැන්දම්ම පුතේ කියනකම් මහන්සි වෙච්ච දකුණේ කොල්ලෙක් මට දවසක යාගේ ජීවිත කතාව කියනවා. මං හිතනවා ඒකෙත් ඔයාට ගන්න දෙයක් ඇති. ඔයාගේ ජීවිතේ සාර්ථක අසාර්ථක වීම නෙමෙයි ඔයාට තියෙන උනේ කරමුණක්. ගොඩ යන්න දඟලන්න ඔයාට තියෙන්න ඕනි එකම එක ජීවිතේ කරමුණක්. ඒක හිතේ තියාගෙන වැඩ කරන්න. දවසක හැමෝටම ගොඩ යන්න පුළුවන්. හැමෝම දවසක ගොඩ යන්න ඕනි. අපි හැමෝටම දවසක එක වගේ හරියන්න ඕනි.